අද අපි ඔබට අරගෙන ආවේ පසුගිය කාලේ වැඩිපුරම කතා බහ කෙරුණු සිද්ධියක් ගැන. කතාව කියන්න කලින් Arrow First අපිව subscribe කරන්න අමතක කරන්න එපා. subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි දැන් යමු කතාවට. ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියක් හිතාගන්න බැරි විදියට මිය ගියා. ඇය කවුද? ඇය තමයි ශෙෆාලි ජරිවාලා. කාන්ටා ලගා සංගීත වීඩියෝවෙන් දශක දෙකකට පෙර ඇය ඉතාමත් ජනප්‍රිය වුණා. ඉන්දිය නිලියක් ලෙස නිරූපණ ශිල්පිනියක් ලෙස ඇය කටයුතු කළා. මේ යන විට ඇගේ වයස අවුරුදු 42යි. මේ සිද්ධිය වුණේ පසුගිය 27 වෙනිදා රාත්‍රියේ. ශෙෆාලිගේ නිවසේදී ඇය මිය ගිය පුවත මුළු ඉන්දියාවෙම පැතිරුණා. ඇත්තටම ශෙෆාලිගේ මේ මරණය අභිරහසක්ද? ශෙෆාලිගේ මරණය ගැන වෛද්‍යවරුන් තවමත් නිශ්චිතව සඳහන් කරලා නැහැ. හදිසි හෘදයාබාධයක් මිය යාමට හේතුව බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරලා තිබුණා. හැබැයි ඇගේ රසිකයින්ට මේ මරණය සැකසහිතයි. 27 වෙනිදා රාත්‍රියේ ශෙෆාලිට අසනීප තත්ත්වයක් ඇති වී තිබුණා. ඇය වෙවුලන්නට පටන්ගෙන පසුව සිහිය නැති වී තිබෙනවා. ඒ සමගම ඇය රෝහල්ගත කරලා තිබුණා. ඒ වෙනකොට ඇය මිය ගිහින් තියෙනවා කියලා තමයි ආරංචි වුණේ. පොලිසිය ඇගේ නිවස පරීක්ෂා කළා. එහිදී වයසට යාම වැළැක්වීමේ ඖෂධ සහිත කුප්පි, විටමින් වර්ග, උදරයේ ආම්ලික තත්ත්වය පාලනයට ගන්න ඖෂධ පෙති සොයාගෙන තියෙනවා. එදා රෑ ශෙෆානිගේ නිවසේ පූජාවක් තිබිලා තියෙනවා. ඒ පූජාවට ඇය निराහාරව ඉඳලා තියෙනවා කියලත් ඉන්දිය පුවත්පත් කිහිපයක් වාර්තා කරලා තිබුණා. ශෙෆාලි පසුගිය වසර 8ක කාලය තුල වයස්ගත වීම වළක්වන්න ප්‍රතිකාර අරගෙන තියෙනවා කියලා, සමේ පැහැ වර්ධනය කරන්න ප්‍රතිකාර අරගෙන තියෙනවා කියලා, වගේම ග්ලූටතයන් සහ විටමින් C යන දෙකම ඇය භාවිත කරලා තියෙනවා කියලා ඔන්න මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා. මේ දේවල් ඇගේ මරණයට හේතුවක් වුණාද කියලා කියන්න තාම නිශ්චිත තොරතුරු වාර්තා වෙලා නැහැ. ඉන්දියාවේ ගොඩක් නළු නිලියන් තරුණ පෙනුමක් ලබා ගන්න බෙහෙත් ඖෂධ භාවිත කරනවා. සමහර ප්‍රතිකාර වැරදුණු ජනප්‍රිය නළු නිලියෝ ඉන්නවා. ලංකාවෙත් දැන් ගොඩක් අය මේ ප්‍රතිකාර කරනවා. මොන දේ කරත් සෞඛ්‍ය ආරක්ෂිතව කරන්න වග බලා ගන්න ඕනේ. ඉතින් ශෙෆාලිගේ මරණේ ඇත්තම තොරතුරු හෙළි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ශෙෆාලිගේ මරණයට ඇත්තම හේතුව මොකක්ද කියලා බලාගෙන ඇගේ රසිකයින් තාමත් ඉන්නවා. එහෙනම් මේ වගේ තවත් දේවල් දැනගන්න Arrow First අපිව subscribe කරන්න. subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා.